Hello everyone, welcome to Trusting Media. අද අපි ආවෙ ඉන්නේ වැලිබේරියේ තනිතට්ටුවේ brand new house එකක් අරගෙන. මේකේ තියෙන අංක 17 පානදුර නුවර බස් පාරට විනාඩි 2-3කින් access කරන්න පුළුවන්. වැලිබේරිය town එකට විනාඩි 5ක් වගේ ඉතාමත් අඩු කාලෙකින් access කරන්න පුළුවන්. වටිනාම කියන location එක තමයි මේ ගෙදර තියෙන්නේ. purchase 6ක ඉඩමක මේ ගෙදර හදලා තියෙනවා. කාමර 3කුත් bathroom එකකුත් අපිට බලා ගන්න පුළුවන්. දැන් එහෙනම් අපි මේ ඉන්න පාර ගැන පෙන්නන්න. මේ තියෙන්නේ මේ ගෙදරට access කරන්න තියෙන access road එක. මේ අපිට පේන්නේ ගෙදර ගේට් එක අපිට ස්ලයිඩින් ගේට් එකක් බලා ගන්න පුළුවන්. මේ වගේ පළල් ඉන්ටර්ලොක් කරපු ඒරියා එකක් අපිට බලා ගන්න පුළුවන්. මෙතන අපිට වාහනයකුත් මේ වැරන්ඩ් එකේ එහෙම නැත්නම් මේ ෂෙල්ටර් එකෙත් අපිට වාහනයක් පාක් කරගන්න පුළුවන්. වාහන දෙකක් පාක් කරගන්න පුළුවන් විදියට මේගොල්ලෝ හොඳට ඉඩ මැනේජ් කරලා හදලා තිනවා. අපිට ගෙදරට පිටිපස්සට වෙන්නේ. ඒ කියන්නේ බෑක් යාඩ් එකට යන්න මෙතන පොඩි පාත් එකක් ඉන්ටර්ලොක් කරපු ලස්සනට ඉන්ටර්ලොක් කරපු පාත් එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ හැරට වෙන්න අපිට ෆිනිෂ් රූෆ් එකක් බලා ගන්න පුළුවන්. මේ ගෙදර ප්‍රයිස් එක වෙන්නේ රුපියල් මිලියන 11.6ක්. එහෙම නැත්නම් ලක්ෂ 116. මේ පැත්තේ බෆලෝ ග්‍රාස් කරපු ගාඩන් ඒරියා එකක් අපිට බලා ගන්න පුළුවන්. පර්චස් 6ක ඉඩමක මේගොල්ලෝ හොඳට ඉඩ මැනේජ් කරලා මේ වගේ ගාඩන් එකකුත් වෙන් කරලා තියෙනවා. හරි දැන් එහෙනම් අපිට ගේ ඇතුළට යන්න වෙලා වෙලා තියෙන්නේ. අන්න දොරක් තරලා තියෙනවා. අපි ගේ ඇතුළට ගිහිල්ලා බලමු. ගේ ඇතුළට ඇක්සස් කරන්න මේ වගේ දොරවල් දෙකක් මේගොල්ලෝ දීලා තියෙනවා. අපි දැන් යමු ගේ ඇතුළට. මේ ගේ ඇතුළේ අපි මේ ඉන්නේ ලිවිං ඒරියා එකේ. අපිට ගෙදර සම්පූර්ණයෙන් වගේ බ්‍රිලියන්ට් වයිට් කලර් එකකින් පේන්ට් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. රූෆ් එක අපිට සීලින් එකේ මේගොල්ලෝ කවර් කරලා තියෙනවා. මේ හරියට වෙන්න වින්ඩෝස් දෙකක් බලා ගන්න පුළුවන්. මේ හරියට වෙන්නත් අපිට වින්ඩෝස් 3ක්ම බලා ගන්න පුළුවන්. ඉතින් මම කිව්වා මේ ගෙදර කාමර 3ක් තියෙනවා කියලා. ඒ කාමර 3න් එකක් ඔය කැමරාව තියෙන හරිය තියෙනවා. මේ හරියට වෙන්න අපිට අනිත් කාමර දෙකක් මෙතන වොෂ්රූම් එකක් බලා ගන්න පුළුවන්. මම දැන් ඔයගොල්ලන්ට මෙන්න මේ කාමරේ පෙන්නන්නම්. මේ තියෙන්නේ මම ඔයගොල්ලන්ට පෙන්නන පළවෙනි බෙඩ්රූම් එක. මේ බෙඩ්රූම් එකේ හොඳට ඉඩ මැනේජ් කරලා හදලා තියෙනවා. අපි ලිවිං ඒරියා එක දැකපු විදිහටම හැම තැනකම බ්‍රිලියන්ට් වයිට් කලර් එකකින් තමයි මේගොල්ලෝ පේන්ට් කරලා තියෙන්නේ. මෙතන වින්ඩෝස් එකක් තියෙනවා. අපිට අපේ බෑක් යාඩ් එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මේකට එහා පැත්තේ තිබු රූම් එකක් දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මේ තියෙන ඒ රූම් එක. හැබැයි මේක බලන්න කලින් මෙන්න මේ වොෂ්රූම් එක දැන් බලමු. ඉතින් මේ වොෂ්රූම් එකෙත් අපිට ස්ටෑන්ඩඩ් ජෙනුයින් ෆිටින්ග්ස් බලා ගන්න පුළුවන්. මෙතන හොට් වෝටර් ප්‍රොවිෂන් එකක් දීලා තියෙනවා. හොඳට ඉඩ මැනේජ් කරලා හදලා තියෙනවා. ඉතින් මේ හරියට වෙන්න අනිත් රූම් එක තියෙනවා. මේ රූම් එකෙත් අපි කලින් දැකපු රූම් එකට තියෙන ෆීචර්ස් ඒ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන වින්ඩෝස් 3ක් තියෙනවා. මේ වින්ඩෝස් 3 නිසා මේ රූම් එකට දැනටමත් හොඳට එළිය වැටෙනවා. අපිට අපේ ගාඩන් ඒරියා එක ලස්සනට බලා ගන්න පුළුවන් මේ වින්ඩෝස් වලින්. ඉතින් තව විශේෂ දෙයක් තියෙනවා. මේ රූම් එකේ AC ප්‍රොවිෂන් දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මෙතන AC ෆික්ස් කරගෙන chill එකේ ඉන්න පුළුවන්. අපි අනිත් රූම් එකේ දැකපු විදිහට මේ රූම් එක තනි කරම බ්‍රිලියන්ට් වයිට් කලර් එකෙන් තමයි පේන්ට් කරලා තියෙන්නේ. අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ රූම් එකයි මේ කිචන් එකයි පෙන්වන්න විතරයි. මේ රූම් එකෙත් අපි මුලින්ම බලපු රූම් එකේ තියෙන ෆීචර්ස් බලා ගන්න පුළුවන්. අපිට AC ප්‍රොවිෂන් වල බලා ගන්න බෑ. ඒ හැරෙන්න අනිත් අපි ඉස්සෙල්ලාම බලපු රූම් එකේ තියෙන ෆීචර්ස් ඒ හා සමාන ඉඩක් ඒ විදිහටම අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේකට එහා පැත්තෙන් කිචන් එක තියෙනවා. මේ රූම් එකේ එළියට ආවම මටත් පේන්නේ සෑහෙන හොඳ ඉඩක් මේගොල්ලෝ මේ ලිවිං ඒරියා එකට වෙන් කරලා තියෙනවා. මේ තියෙන කිචන් එක දැනටමත් මේකේ හොඳට ඉඩ මැනේජ් කරලා හදලා තියෙනවා. පැන්ට්‍රි කබර්ඩ්ස් නැහැ දැනට. හැබැයි ඔයගොල්ලන්ට කැමති නම් මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට කැමති ඩිසයින් එකකින් කැමති මැටීරියල් එකකින් ඔයගොල්ලන්ට කබර්ඩ්ස් මෙතන ගහගන්න පුළුවන්. ඒ වගේම සින්ක් එකක් තියෙනවා මේ හරිය. ඔයගොල්ලන්ට කැමති නම් මෙතන චිම්නි එකක් එහෙම නැත්නම් 4 බර්නර්ස් වගේ එකක් ෆික්ස් කරගන්න පුළුවන්. මේක බ්‍රෑන්ඩ් නිව් ගයක් නිසා ඔයගොල්ලන්ට කැමති ඕනම විදිහකට arrange කරගන්න පුළුවන්. ඉතින් අපිට මෙතනින් බෑක් යාඩ් එකට යන්න පුළුවන් දොරක් තියෙනවා. මෙතන ඉන්ටර්ලොක් කරපු ඒරියා එක මේක ලොන්ඩ්‍රි ඒරියා එක විදිහට වුණත් ඔයගොල්ලන්ට යූස් කරගන්න පුළුවන්. මෙතන වෝටර් සප්ලයි එක දීලා තියෙනවා වොෂින් මැෂින් එකට. මේ පැත්තේ තියෙන බෑක් යාඩ් එක මේකත් මේ වගේම ඉන්ටර්ලොක් කරලා තියෙනවා. අපිට අංග සම්පූර්ණ ගෙදරකට තියෙන ඕන ෆීචර්ස් මේ ගෙදර එහෙම බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගෙදර ප්‍රයිස් එක මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කිව්වා රුපියල් මිලියන 11.6. එහෙම නැත්නම් රුපියල් ලක්ෂ 116. ඒ ගානට සෑහෙන වටිනවා. ඉතින් වැලිබේරියේ තියෙන මේ ගෙදර ඉඳන් ඔයගොල්ලන්ට වැලිබේරිය ටවුන් එකට විනාඩි 5ක් වගේ ඉතාමත් අඩු කාලෙකින් ඇක්සස් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අංක 17 පානදුර නුවර බස් පාරට විනාඩි 2-3ක් වගේ අඩු කාලයක් ඇතුළතත් ඇක්සස් කරන්න පුළුවන්.
මේ ගෙදර ගැන වැඩි විස්තර දැනගන්න ඔයගොල්ලෝ මේ ඩිස්ප්ලේ වෙන නම්බර් එකට දැම්ම කතා කරන්න. විනාඩියක්වත් පරක් වෙන්න එපා. එහෙනම් අදට මම සමු ගන්නවා. ගුඩ් බයි.